ඊළඟට අපි යමු ෂයි එකක් ස්කිප් කරාම වයසට යනවාද කියන ප්‍රශ්නෙට උත්තරේ. මොකද මගෙන් ළමයි අහලා වෙනවා සර් වොයිස් මැසේජ් එකක් එවන්න ගෙදර අයට දෙන්න කියලා. හරි. ඔගේ කතන්දරේ මෙහෙම. වොයිස් මැසේජ් ඕනේ නැහැ. අපි කතා කරමුකෝ ඔගේ කතන්දරේ. ඔයාගේ වයස අපි දැන් තර්ඩ් ෂයිම කියලා ගමුකෝ. ඒ කියන්නේ ඉන්න පුළුවන් නාකිම තැන ඉන්නේ. අවුරුදු දැන් 21න් තමයි ඒ ලෙවල් ලියන්නේ නේ. හරි. ඔයා දැන් මේ ෂයි එක ලියනවා. ලියලා ඔයාට එන්නේ B3යි. හරි. ඒතර 22 දී කැම්පස් යනවා. හරි. ඕක ස්කිප් කරන්නත් පුළුවන් නේ. 22 අවුරුදු 22 දී විභාගෙ ලියනවා. ඒ කියන්නේ 2023 විභාගෙ ලියනවා. එතකොට ඔයාට A3ක් වෙනවා. අවුරුදු 23 දී තමයි කැම්පස් යන්නේ. හරි. ඔයා බයෝ ළමෙක් නම් 28 මාරදී තමයි MBBS අරගෙන අවුට් වෙන්නේ. ඔයා මැත්ස් ළමෙක් නම් අවුරුදු 4 නිසා 27 දී තමයි MBBS අරගෙන අවුට් වෙන්නේ. MBBS නේ BSc engineering අරගෙන අවුට් වෙන්නේ. 29 දී ජොබ් එක අතට හම්බ වෙනවා දොස්තර හැටියට. මෙතනදී නම් අවුට් වෙනකොටම වගේ හම්බ වෙනවා. පැහැදිලිද? හරි. මේක නම් බන්දේසියක තියලා ජොබ් එකක් අතට දෙනවා. මේක එහෙම නෑ. හැබැයි engineering ගිය එකට ජොබ් නැති වෙන්නේ නෑ දැනට. ඕකේ. හරි. එතකොට මේක B3ක් ගත්තා මේ පාර ලියලා. තර්ඩ් ෂයි දෙක කියලා අපි හිතමු. සෙකන්ඩ් උනත් ෆස්ට් උනත් මේක ආදේශ කරගත්තට කමක් නැහැ. හරි. B3යි 22යි ඔයා යන්නේ 4 year degree එකකට උපරිම MBBS විතර ඊට වඩා වැඩි එකකට තියෙන්නේ. හරි. එතකොට අවුට් වෙන්නේ කියන්නේ 26යි. ජොබ් එකක් හම්බෙයිද? එච්චර ෂුවර් නැහැ. මොකද ඉතින් මේ දෙකට තරම් ජොබ් අනිත් ඒවාට නැහැනේ. මොරටුවේ IT වලට එහෙමනම් අනිවාර්යෙන් ජොබ් තියෙනවා. හරි. අනිත් ඒවාට ජොබ් එකක් හම්බෙයිද නැද්ද? ඒ කියන්නේ ඉක්මනට හම්බෙයිද නැද්ද? අවුට් වෙච්ච ගමන් හම්බෙයිද නැද්ද කියන කියන්න බෑ. හරි. අපි හිතමුකෝ ජොබ් එකක් හම්බුණා කියලා 26න්ම ජොබ් එකක් හම්බ වෙනවා. පැහැදිලිද? මෙයාට 27න් ජොබ් එක හම්බ වෙනවා. හරි. ඔයා මැරෙන්නේ කීයද? අපි 70 මැරෙනවා කියලා හිතමුකෝ. ඊට වඩා හිටියොත් හොඳයි. හරි. එතකොට ඔන්න දැන් ජීවිතේ සැප විඳින කාලය පටන් ගන්නවා. හරි. මේ ඉන්නේ බයෝ හරි මැත්ස් හරි කරපු ෂයි එක ස්කිප් නොකරපු ඔයා. ඔයාට අවුරුදු 44ක් ලැබෙනවා සැප විඳින්න. ඒ ජොබ් එක අවුට් වෙච්ච ගමන් හම්බ වුණොත්. ඔයා ඉංජිනේරින් ගියා මැත්ස් කරන ළමෙක්. හරි. බයෝ මැත්ස් ළමයා ඉංජිනේරින් ගියා අවුරුදු 43ක් හම්බ වෙනවා සැප විඳින්න. ඔයා මෙඩිසින් කරනවා. ඔයාට හම්බ වෙන්නේ නම් අවුරුදු 41යි. පැහැදිලිද? හරි. ඉසෙට් ස්කෝර් එක සමානුපාතිකයි සැපට. සරලව දුවොත් මේ රිසල්ට් එක ඉසෙට් ස්කෝර් එක බවට පත් වෙලා යන්නේ ඉසෙට් ස්කෝර් එක සැපට සමානයි. සැප යන්නේ මොකද්ද? කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් ගියක් දොරක් වාහනයක් තියෙන එක එහෙම කියන්නේ නෑ. ඊට වඩා දෙයක් තියෙනවා. මොකද්ද? ධනය, බලය, නිලය, කීර්තිය, ප්‍රශංසාව. ඔය සියල්ලේ එකතුවනේ සැප කියන්නේ. තේරුණාද? බෞද්ධ පැත්තෙන් නෙමෙයි ඈ. හරි. මම මේ කියන්නේ භෞතිකවාදී පැත්තෙන් බැලුවොත් තියෙන සැපවල ටික. හරි. ලෞකික පැත්තෙන් නෙවෙයි. එතකොට මේක වැඩි වෙන තරමට මේක වැඩිනේ. එතකොට මෙතනද වැඩි? නෑ. මේ දෙකේනේ. හරි. එතකොට අඩු සැපක් විඳින්න හම්බ වෙන්න ඉඩ තියෙනවා. බහුතරයකට ඉසෙට් ස්කෝර් එක අඩු නම් සැප අඩුයිනේ සරල කතාව. ඒකනේ. ඒකනේ මම උඹලා ඉංජිනේරින් මෙඩිසින් යන්න හදන්නේ වැඩි දෙනේ. හරි. නැත්නම් මට ඕන හින්දා යව නෙවෙයිනේ. හරි. එතකොට 44ක් සාපේක්ෂව අඩු සැපක් විඳිනවද? ඒ කියන්නේ දුක් විඳිනවා කියන එක නෙවෙයි ඈ. හරි. කැම්පස් ගියොත් ඔය ඉන්න කර්ම ජීවිතයට වැඩි හොඳ එකක් හම්බෙනවනේ. දැන් මම කැම්පස් නොගියා නම් මම මොනවා කරයිද දන්නේ නැහැ. පැහැදිලිද? මොකද මට වෙන කිසිම ටැලන්ට් එකක් නැහැ. හරි. දැන් ඔයගොල්ලෝ හිතයි මට උගන්නන්න ටැලන්ට් එකක් තියෙනවා කියලා. ඉතින් උගන්නන්නත් කැම්පස් ගියොත් නේ ඉතින් මට මොකක් හරි පිළිගැනීමක් එන්නේ. කැම්පස් නොගිහින් නිකන් ගිහිල්ලා පන්තියක් කරයි කියලා මොකෙක්වත් පිළිගන්නේ නැහැ නේ මාව. හරි. එතකොට උගන්නන්න හරි මොකක් හරි තියෙන ටැලන්ට් එක මගේ අධ්‍යාපනය නිසාම ලැබිච්ච එකක් නේ අන්තිමට. උගන්නන ටැලන්ට් එක අධ්‍යාපනයක් නොලබ තිබ්බනම් මාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා මෙතන කතන්දරේ අවුරුදු 44ක් සාපේක්ෂව අඩු සැපක් මේ දෙකේ සාපේක්ෂව වැඩි සැපක් තියෙන බොහෝ දුරට එක තියෙනවා. හැබැයි මම මෙහෙම එකකුත් කියන්නේ. ඔය මොරටු IT මේ කරන සෙට් එකේ ඉන්නවනේ. මගේ යාළුවෝ ඌ මට වඩා පඩි ගන්නවා. පැහැදිලිද? හරි. හැබැයි මං විදින නිදහස, මං විදින මගේ නිලය, මගේ බලය, කියන්නේ සමාජ බලයක් තියෙනවනේ. හරි. ඒ වගේ ඊට පස්සේ කීර්තිය, ප්‍රශංසාව අන්න ඒවා ඒගොල්ලන්ට මට තරම් නැහැ. පැහැදිලිද? හැබැයි ඒගොල්ලෝ පිට රටවල් වල ගිහිල්ලා මට වඩා පඩි ගන්නවා. පැහැදිලිද? හරි. ඕකේ. මට වඩා කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට වඩා. හොඳයි. හරි. එතකොට සාපේක්ෂ මොකද වෙන්නේ? ඉසෙට් එක ඔබගේ සැපයට සමානුපාතිකයි. ඒතර මේ කෙනා අවුරුදු 44ක් සාපේක්ෂව අඩු සැපයක් මුළු ජීවිතේ අවුරුදු 44ක් විඳිනවා. හරි. මේ අයට ඊට සාපේක්ෂව හරි මොකද මේ ඔයා කරන්නේ ඔයා කැමති ඩිග්‍රී එක මේ කරන්නේ. ඔයා ඉච්චර කැමති එකක් නෙවෙයි. පස්සේ කැමති වෙන්නත් පුළුවන් නා. පැහැදිලිද? මම දන්න ගොඩ දෙනෙක් එහෙමයි. මුලින් කැමති නැති ඩිග්‍රී එකකට යනවා. පස්සේ ඉතින් ඌ ඒක විඳෝ ඉන්නේ ඌ අතල්ලේ ඩිග්‍රී කරනවා. හරි. ඔයගොල්ලන්ට හිතන්නේ MBBS ඉංජිනේරු නැත්තම් මුළු ජීවිතේම නැති වුණා කියලානේ. එහෙම එකක් නැහැ බං. ඔය මන් දන්න ඕන තරම් එවුන් ඉන්නවා එහෙම නැති වෙච්ච. උන් වෙන ඩිග්‍රී වලට ගිහිල්ලා දැන් කනගාටු වෙන්නේ නැහැ. ඔළුව කස දුක් විඳින්නේ නැහැ. මට MBBS නැති වුණානේ, ඉංජිනේරින් නැති වුණානේ කියලා. පැහැදිලිද? හරි. හැබැයි සාමාන්‍ය කතාව කොහොමනේ? මේකෙදි
සාපේක්ෂව අඩුයි මේ දෙකේ සාපේක්ෂව වැඩි. දැන් බලන්න මේ වෙදින්න තියෙන අවුරුදු ගානේ වෙනස්කම්. වෙනසක් නැහැ. අවුරුදු 41ක් සැපවින්දා. 44ක් සැපවින්දා. 43ක් සැපවින්දා. ජීවිත කාලෙදී ඒක ආසන්න වශයෙන් සමානයිනේ. පැහැදිලිද? හරි. ඉතින් ඕකයි මේ වයසට යන සම්බන්ධ කතන්දරයට උත්තරේ. තේරුණාද? අවුරුදු 29න් අවුට් වෙන එක අවුලක්ද? ඉතින් තර්ඩ් ෂයි කරලා ස්කිප් නොකර ගියත් අවුට් වෙන්නේ 28න්. පැහැදිලිද? ෆස්ට් ටයිම් මෙඩිසින් ගියත් අවුට් වෙන්නේ 26න්. ඉතින් එහෙම එකෙක් 29න් අවුට් වුණා කියලා. දැන් අවුරුදු 29 එකෙක්ව මවා ගන්නකො 26 එකෙක් එක්ක. මේ 29 කාගේ කොණ්ඩේ පැහිලා නාකි වෙලා පට්ට නාකි පෙනුමක් එනවා. එහෙම නැහැ. ඊට පස්සේ මගේ ෆැකල්ටි අර ෆෝර්ත් ෂයි කරලා ආපු යාළුවෙක් ගැන මම කිව්වනේ. මොකද දැන් ෂයි ස්කිප් කරලා සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවද කියලා අහනවනේ. හරි. දෙන්නෙක් ඉන්නවා මම අඳුරන. මගේ වයසේ මම අඳුරන. මට වඩා බාලයක් ඉන්නවා. මම කියන්නම් මම අඳුරන මගේ වයස දෙන්න. එකෙක් මගේ ෆැකල්ටි මගේ බැච් එකේම ෆෝර්ත් ෂයි කරලා කියන්නේ තර්ඩ් ෂයි එක ස්කිප් කරලා ආපු එකෙක්. හරි අවුට් උනේ 29න්. ෆස්ට් ෂයි එක 28න් 26න් උන්ගේ වයස පෙනුම වයස අතර ලොකු පෙනුමක් තිබ්බනේ නැහැ. ඉතින් ඌත් අර අපේ වයස වගේම තමයි. පැහැදිලිද? හරි. ඌ කොහොමද එන්නේ? නිකන් එන්නේ නැහැ. තර්ඩ් ෂයි එකේ මෙඩිසින් යන්න බෑ කියලා ෂුවර් එකක් නැහැ. මෙඩිසින් යන්න පුළුවන් කියලා. ඉතින් මේක ස්කිප් කරා. හරි සාධාරණ හේතු මත ස්කිප් කරලා ෆෝර්ත් ෂයි එක කරා. ඒකේ මෙඩිසින් ආවා. හරි. ඒතර ඒක ෆෝර්ත් ෂයි නෙවෙයි තර්ඩ් ෂයි. ආවේ කොහොමද? හම්බන්තොටින් දිස්ත්‍රික්කේ පළවෙනි 10 ඇතුලේ. අයිලන්ඩ් රෑන්ක් පළවෙනි 200 ඇතුලේ. තේරුණාද? හරි. ඉතින් අන්තිමට ඌත් අවුට් වුණා. කවුරුවත් ඌට බැච් එකේ අඩෝ උඹනා කියලා අඩු තරමේ ඌට අයියේ කියලාවත් කවුරුවත් කිව්වේ නැහැ. පැහැදිලිද? එහෙම බැච් එකක් ඇතුලේ අයියේ කියන්නේ නැහැ. හරි. එකම බැච් එකේ කොච්චර නාකියුන් හිටියා කොච්චර තරුණයුන් හිටියා නම කියලා තමයි කතා කරන්නේ. ඒ නිසා ඌ පට්ට වයස පොරක් කියලා අනිත් උන්ට වගේ වගක්වත් නැහැ. ඔය කොළඹනේ අනිත් ෆැකල්ටි වල ඔය ෆෝර්ත් ෂයි කට්ටිය ඔයිටත් වඩා වැඩි. කොළඹට පට්ට කලාතුරකින් ඉන්නේ ෆෝර්ත් ෂයි එකේ. අනිත් ෆැකල්ටි වල ඊටත් වඩා වැඩි. ඊට පස්සේ මගේ නෑදෑයෙක් හිටියා. එයා තර්ඩ් ෂයි කරන්න ගිහිල්ලා වැඩේ ෂුවර් නැති හින්දා ෆෝර්ත් ෂයි එක කරා පුත්තලමින් මෙඩිසින් ගියා. රාගමින් අවුට් වුණා දැන්. ඉතින් ඔය කට්ටියම දැන් දොස්තරලා වෙලා ඉන්නවා. උන් කොහෙවත් කින්ඩියට ලකුණේ නැහැ හරිද? මොකද ඉතින් ඌ කොහොම හරි මේක කරලා ආව සමහරවිට ඌට විශේෂ ගෞරවයක් තියෙනවා. ඇයි ඒ? එහොම මේක මේ කට්ට කාගෙන මෙච්චර කල් මේක කරපු එක දැන්. එහෙම නැතුව කවුරුවත් කින්ඩි මානසිකත්වකින් බලන්නේ නැහැ. ඌත් දොස්තර, ෆස්ට් ෂයි ආපු එකත් දොස්තර. ෆස්ට් ෂයි ආපු එකත් ඉංජිනේරින්, ෆෝර්ත් ෂයි ගිය එකත් ඉංජිනේරින්. එච්චරයි. පැහැදිලිද? හරි. ඕකයි කතන්දරේ. ඉතින් හරි. එහෙනම් මම හිතනවා සෑහෙන හොඳ පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට ලැබුණා කියලා. ඉතින් ගැම්මක් අරගෙන වැඩ කරන්න විසිතුරට. හරි. ඒ වැඩ කරනකොට හරියට වැඩ කරන්න. හරි ට්‍රැක් එකට වැටෙන්න හොඳ ගුරුවරු බලාගන්න. මේ දෙක පට්ට වැදගත්. නැත්තම් ඉතින් මේ අර ෆස්ට් ෂයි නටපු බුලම ඒ පිස්සුවම කෙලකල ඉස්සරහටත් යන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් ගැම්මෙන් වැඩ කරන්න. මේ ගැම්මෙන් වැඩ කරන්න විභාගේ ලියන එක වඩා සුදුසු වෙයි කියලායි මම හිතන්නේ. ඉතින් ඔයා කල්පනා කරන්න ලියනවද? ස්කිප් කරනවද? ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි උනත් කියන එක. හරි. ජයෙන් ජය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.